හලලුයා දෙවනවසට ප්‍රසංසා වේවා. ඉතමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ඔයාලා හැම කෙනෙක්ම අද දවසෙත් පිළිගන්නවා. ඔයාලා මාතෘකාව දැනටමත් දන්නවා. ඉතින් ඉතමත් අනර්ග වචනයක් දෙවනවසගේ මනුෂ්‍යයා විසින් කතා කරන ලද. ඉතින් ඒ පණිවිඩයෙන් කොටසක් මමත් එක්ක බෙදා ගන්න යන්නේ. ඒ තමයි වැරදි සම්බන්ධතා මගහරින්න. ඉතින් කිතුණෙක් විදිහට අපි වැරදි සම්බන්ධතා අත්හැරීම ඉතාමත් වැදගත්. අපි බලමු ශුද්ධ ලියවිල්ල මේ ගැන මොනවද කියන්නේ කියලා. හොඳයි. රෝම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. සහෝදරයනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව ભેදයන්ද බාධාවට හේතු වූ දේවල්ද උපදවන්නන් බලා ඔවුන්ගෙන් ආක් වෙනමෙන් ඉල්ලා සිටිමි. හලලුයා. ඉතමත් අනගේ ප්‍රේමෙන් පිරුණු ඉල්ලීමක්. හොඳයි. ඇත්තටම මම මුලින් කිව්වා වගේ කිතුණුවෙක් විදිහට අපි වැරදි සම්බන්ධතා අත්හැරීම ඉතාමත් වැදගත්. අපි නොයෙක් ආකාරයට ජීවිත ගත කරන්නේ නැති. හැබැයි ස්වාමීන් වහන්සේගේ කරුණ දූෂණය කිරීමට උත්සාහ කරන මනුෂ්‍යයන්ගෙන් ඇත්තටම ඈත් වෙලා ඉන්න. බයිබලයේ කියනවා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ නොරවටෙන්න නපුරු සමාගමෙන් හොඳ චරිත නරක වෙනවා කියලා. ඒ කියන්නේ නපුරු අයත් එක්ක හිටියොත් හොඳ කෙනෙක් වුණත් ඔයා ගැලවීම ලැබුවත් කොච්චර චර්ච් ගියත් යාචනා කරත් අව නරක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. වචනේ යමක් කියන්නේ ඒකේ වීමේ අවදානම සමභාවිතය වැඩි නිසා. එනිසා නපුරු සමාගමෙන් හොඳ චරිත නරක වෙනවා කියලා කොරින්ති පොතේ කියනවා. පළවෙනි කොරින්ති පොතේ. ඉතින් අපි බයිබල් පද දෙකක් දැනට කතා කළා. ගොඩක් වෙලාවට ඔයාගේ සම්බන්ධතාව ඔයාලට පළදායිද නැත්නම් පළදායි නැද්ද කියන එක තීරණය වෙනවා. මොකේට අනුවද? ශුද්ධ ලියවිල්ලට අනුව, වචනයට අනුව. ඉතින් වටහා ගැනීමකින් යුතුව ඔයා එවැනි දේ සහ ඔයාට විනාශය ගෙනෙන එවැනි පුද්ගලයන්ගෙන් ඉවත් වෙන්න. ආදරණීය සහෝදරයා, සහෝදරිය, දරුවා, පුතේ, දුවේ, ඔයාලා හැම කෙනෙක්ටම ඉතාමත් ආදරයෙන් මේ අවසාන කාලයේ අපි සූදානම් වෙනවා උන්වහන්සේගේ සොයා ගැනීමට. නිසා ඔයාව කිලිටි වෙන්නේ ඉඩ තියන්න එපා. මැසිවිලි කියන්නන් හා වරද තියෙන අයත් එක්ක සම්බන්ධතා පැවතුවොත් මොකද වෙන්නේ? ඍණවාදී අදහස් දරන අයත් එක්ක සම්බන්ධතා පැවතුවොත් හැම වැඩක්ම කරන්න ඇති බෑ නෑ හරියන්නේ නෑ. ඔන්න ඔයගේ අය ආශ්‍රය කරන්න ගත්තොත් ඔයාට නොදැනීම ටික කාලයක් යනකොට ඔයත් ඒ ස්ථානයට පත් වෙලා ඉවරයි. එනිසා නපුරු සමාගමෙන් ඉවත් වෙන්න. නපුරු සමාගමේ කෙනෙක්ට ඔයාට සුභාරංචිය කියන්න ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබුණොත් සුභාරංචිය කියන්න පාස්ටර් ක්‍රිස් අපිට නිතරම කියලා තියෙන දෙයක් තමයි සුභාරංචිය කියන්න. ඒකට අවශ්‍ය පත්‍රිකා වේවා, පොත් වේවා, යථාර්ථ රිද්ම වේවා දෙන්න ඉතාමත් ඉක්මනට එතනින් ඉගිලෙන්න කියලා කියනවා. එතනින් අහක් වෙන්න කියලා කියනවා. මොකද එයා වර්ධනය වෙනකන් ඔයාව පරිස්සම් කරගත යුතුයි. හලලුයා. මොකද ඔසවා ගැනීමට සූදානම් වීමදී උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කැලලක් පළුද්දක් හෝ එබඳු යමක් නැති කෙනෙක්ව. ඉතින් ඒ නිසා අපේ චරිතය ගොඩක් වැදගත්. අපේ සම්බන්ධතා ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා එවැනි අය ඉඳගන්න ස්ථානයක ඉඳගන්නවත් එපා. ජීවිතයට උද්‍යෝගය කියන ධනවාදී දේවල් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාට ඒ දෙකම තියෙනවා ශුද්ධ ලියවිල්ල. ඒ දෙකම තියෙනවා උන්වහන්සේගේ වචනය. ඉතින් මනුස්සයන්ගේ ජීවිත වියවුල් කරන්න සාතන් ගොඩක් උත්සාහ කරනවා. විවිධ මාර්ගවලින් ඌ පැමිණෙනවා. ඌ ඔයාලගේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් ඒ දේවල් කරනවා. වැරදි බලපෑම් හෝ වැරදි සමාගම් තුළින් ඒ දේවල් පැමිණෙන්න පුළුවන්. එනිසා ඔයාගේ ආත්මයේ දෝෂය වූ බලපෑම් වලින් ආරක්ෂා කර ගැනීම වැදගත්. වගේම ඒකේ වගකීම තියෙන දුවේ පුතේ, ආදරණීය සහෝදරයා, සහෝදරිය ඔයාගේ අතේ. මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම, කිලිටවීම ආරක්ෂා කර ගැනීම, කිලිටවීමෙන් මම ආරක්ෂා කර ගැනීම වගකීම තියෙන්නේ මට. ඉතින් ඕපාදූප පතුරවන නරක ආරංචි හැම වෙලාවෙම හැම දෙයක් ගැනීම අසුභවාදී පැත්ත බලන මනුෂ්‍යයන් ඕන තරම් ඉන්නවා. ඒ මනුෂ්‍යයන්ව මග හරින්න. ඔයාගේ අවධානය බිඳෙන වික්ෂිප්ත වන දේවල් වලින් ඔයාව ඉවත් කරලා ශුද්ධාත්මයන්න් වෙතට වැඩි අවධානයක් යොමු කරන්න. එහෙම කරනකොට උන්වහන්සේ සමග ලොකු සම්බන්ධතාවයක් අපි අතර ඇති වෙනවා. ඒ සම්බන්ධතාවය ගොඩක් සාරවත් සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය ගොඩක්
ඵලදායි සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවයේ ධනවාදී සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවයේ ආශිර්වාදයේ ඔයාට විතරක් නෙමෙයි අන් අයටත් ආශිර්වාදයේ ගෙනෙන සම්බන්ධතාවයක්. නිසා වැඩි කාලයක් සුදාත්මයන්න් වහන්සේ එක්ක ඔයාගේ ජීවිතේ සම්බන්ධතා පවත්වන්න ඔයා තීරණය කරන්න සහ ඒක කරන්න. හලෙලූයා. හලෙලූයා. ඉතින් උන්වහන්සේගේ වචනේ කියන ඒක රත්තරන් පවිත්‍ර කරන ආකාරය ගැන. ඒ කියන්නේ පවිත්‍ර රන්වල අලංකාරය ඉස්මතු වන ආකාරයට දියකර රැඳී ඇති අපවිත්‍ර ද්‍රව්‍යයන් ඉවත් කරනවා වගේ. හලෙලූයා. හලෙලූයා. සුදාත්මයන් වහන්සේත් එක්ක ඔයා සම්බන්ධතා පවත්වද්දී ඉතින් ඔයාගේ ජීවිතයේ අවධානය බිඳෙන ඒ නරක දේවල්, වික්ෂිප්ත දේවල්, ඒ සම්බන්ධතා ඒ දේවල් හඳුනගෙන ඒකෙන් ඉවත් වෙන්න. ඒ ඉවත් වෙනකොට ඔයාගේ ජීවිතේ ගොඩාක් උනන්දුව දනවන දෙයක් වෙනවා. ඔයාට ජීවත් වෙන්න ආස හිතෙන අලුත් නැවුම් බලාපොරොත්තු ගෙන දෙනවා. ඔයාව මේ ලෝකේ කාටත් වඩා සනසවන්න පුළුවන් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔයා තුළ. ඔයා උන්වහන්සේගේ මාලිගාව. ඉතින් ඒ මාලිගාව අලංකාරව තියාගන්න. ඒ මාලිගාව පවිත්‍රව තියාගන්න. ඒ මාලිගාව සුද්ධ කොට පවත්වන්න. ජීවිතේ ජීවත් වෙන්න ආස හිතෙන සහ වඩා උනන්දුව දනවන දෙයක් වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ සමග ඔයා වැඩි කාලයක්, වැඩි අවධානයක්, වැඩි සම්බන්ධතාවයක් උන්වහන්සේට දෙන විට. මොකද උන්වහන්සේ තරම් ඔයාව සනසන, ඔයාව දරා ගන්න වෙන කෙනෙක් නෑ. එනිසා ඔයා අන්‍යයන්ට සඵලත්වය හා වර්ධනය ගෙන දෙන්නෙක් බවට පත් වෙන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. වැරදි සම්බන්ධතා වලට අද ඉඳන් එපා කියන්න, ඒක නවත්වන්න තීරණය කරන්න. ප්‍රේමණීය දේව පියාණන් වහන්සේ මේ වචනය සෑම කෙනෙක් සඳහාම මම ආශිර්වාද කරනවා නාසරේත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ඔවුන් හැම කෙනෙකුගේම ජීවිත ඔබ වහන්සේට ප්‍රසන්නව මේ පොළොව තුල ගත කරන පිණිස සහ ඔසවා ගැනීමට ඔබ වහන්සේගේ හදවතේ කැමැත්තේ ප්‍රකාරයට ඔවුන්ගේ කිතුණු ජීවිතය ඔබ වහන්සේගේ වචනයට අනුකූලව සරස ගන්න පිණිස යම් බැහැවීම් යම් අයහපත් පුරුදුවල යමෙක් මේ වෙනකොටත් සිටිනවද පොරපදිනවද හැම කෙනෙක්ටම නාසරේත් ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් එයින් අත්මිදීම සඳහා අවශ්‍ය ඔබ වහන්සේගේ කරුණාව කතා කරනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන්.